මට පේනවා තමුන් ගැන යමක්. ඒක මම සමුගන්න මං හිතුවා කවුරු හරි බලාගෙන ඇති කියලා. අසුවට 89 කාලය තුළ උන දේශපාලන සංසිද්ධීන් ගැන විවිධාකාර අර්ථකථන හැමෝම තුළ තියෙනවා. නමුත් ඒ සම්බන්ධව සිද්ධ වෙච්ච වාර්තාමය ලිඛිතව හෝ වෙනස් විදියකින් හරිම අඩුයි. ඔබත් 88 89 කාලය තුළ යම්කිසි විදියකින් දේශපාලනය කරා. ශිෂ්‍ය දේශපාලන විදිහට හෝ වෙනත් විදිහකට. ඔබ ඇත්තටම කොහොමද ඒ කාලය තුළ ඔබගේ දේශපාලන ජීවිතය ඔබගේ කලා ජීවිතේ බලපෑවේ සහ කොහොමද මේ දේශපාලන ජීවිතය ගත කරේ? 88 89 කියන්නේ අපි කවුරුවත් නැවත නැවත මතක් කරන්න කැමති කාල පරිච්ඡේදයක් නෙවෙයි. ඒකට හේතුව තමයි අපේ බොහෝම සමීප මිත්‍රයෝ නැති වුණා අපිට. ඊළඟට ඒ ඇරුණාම රටේ ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වුණා, විශේෂයෙන්ම තරුණ ජීවිත. ඒක නිසා ඒක අපේ ඉතිහාසය ගත්තාම අපේ ඇතිවෙච්ච තරුණ කැරලි දැන් 71 ඇති වුණා. ඊට පස්සේ 88 89 ඊට පස්සේ අවුරුදු 30ක යුද්ධය විශාල ප්‍රමාණයක තරුණ ජීවිත අපිට අහිමි වුණා. දැන් මේ දේශපාලන වාතාවරණය ගත්තාම විශේෂයෙන් ඔය 983 ජූලි කලබලත් එක්ක ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරනවනේ. ඒ තහනම් කිරීමත් එක්ක තමයි මේ යටිබිම්ගත දේශපාලනය ආරම්භ වෙන්නේ. එතෙන්දී ජවිපේ ගේන තර්කය තමයි තමුන්ට ප්‍රහාරය දියත් කිරීමේදී ආත්ම ආරක්ෂාව සඳහා ඔවුන්ට ප්‍රතිප්‍රහාර දෙන්න උනා කියන එක. අනිත් පැත්තෙන් රාජ්‍ය මර්ධනයේ පැත්තෙන් කිව්වේ අසීමිත විදිහට ජන ජීවිතය විනාශ කරන නිසා සහ රාජ්‍ය දේපල විනාශ කරන නිසා ඒක බේරා ගැනීම සඳහා අපිට යම්කිසි විදිහක ප්‍රහාරාත්මක තැනකට යන්න සිද්ධ වුණා කියන එක තමයි රාජ්‍ය විසින් නිර්වචනය කරනු ලැබුවේ. ඒ කෙසේ වෙතත් දෙපාර්ශ්වයෙන්ම විශාල ප්‍රමාණයක් මිය ගියා. ඊට අමතරව ඒ මර්ධනය සඳහා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නිල නොලත් මැර කණ්ඩායම් වලට මේ රජයේ විසින් බලපත්‍ර දීලා තිබ්බා. ඒකෙන් සිද්ධ වුණේ මේ කැරැල්ලට ඇත්ත වශයෙන්ම සම්බන්ධ වුණ අයටත් වැඩිය අහිංසක අය වෙනත් දේශපාලන මත දරන්නන් එවකට පැවති රාජ්‍යයට විරුද්ධව මත දරන්නන් මේ ඝාතනයට ලක්වීම සහ දඩයමට ලක් කිරීම ඉතාමත් ප්‍රචලිත දෙයක් බවට පත් වෙලා තිබ්බා. මේ කාලේ කලාව කියන එක කල්පනා කරොත් අපි මම නාට්‍ය කලාවේ දිගටම නිරත වෙලා හිටියා. 87 වෙනකොට අපි හෙන නාට්‍යයත් සමග දිවයින වටා ගියා. 89 වෙනකොට අපි මාඝාත නාට්‍ය නිෂ්පාදනය කළා. 89 මාඝාත නාට්‍ය නිෂ්පාදනය කරනකොට ඒ සම්පූර්ණ නාට්‍යම බේස් වෙලා තිබ්බේ මේ ඝාතනයන්ට විරුද්ධව. ඒක මත තමයි මේ නාට්‍ය කරේ. ඒක ඉතාමත් ත්‍රාසජනක අත්දැකීමක්. අපි ගොඩාක් අයගේ ජීවිත අනතුරේ තියේදී තමයි මේ නාට්‍ය දිවයින වටා පෙන්වුවේ. නමුත් මා පුද්ගලිකව එවකට ජවිපේ විසින් ගෙන යන ලද ඒ දේශපාලන ක්‍රියාකාරකම් ගැන මගේ එකඟත්වයක් තිබ්බේ නැහැ. නමුත් මම ඒ ව්‍යාපාරයේ තරුණයින් අමුමුවේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් මගේ එකඟතාවයක් තිබෙත් නැහැ. සහ ඒ මර්ධනයට මගේ ඒ විදිහට තරුණයෝ මර්ධනය කිරීම සම්බන්ධයෙන් මගේ ලොකු විරෝධයක් තිබ්බා. ඉතින් ඒ නිසාමයි නිර්මාණකරුවෙකු විදිහට මම ඒ නිර්මාණවලට දායක වුණේ. මොකද ඒ විදිහට තරුණයින් ඝාතනය කරන්න නිල රාජ්‍යයකට අයිතියක් නැහැ කියන මතය තමයි හිටියේ. නමුත් ඒ ජවිපේ දේශපාලන මත අතර මගේ එකඟතාවයක් තිබෙන විශේෂයෙන්ම ඉන්දියානු ව්‍යාප්තවාදය වගේ මතවල වළංගුභාවය පිළිබඳව මගේ මේ කැමැත්තක් තිබෙන්නේ නැහැ. මම විශ්වවිද්‍යාලයේ ඉන්නකොටත් ඒ නිසාමයි ජවිපේ මතවාදයට විරුද්ධව මම වැඩ කරේ. නමුත් කිසිදු අවස්ථාවක ඒ නිසාම ඔවුන් ඝාතනය කිරීමට ඒක මේ සාධාරණය කරගන්න හේතුවක් නෙවෙයි. ඒ ඝාතනයන්ට මම විරුද්ධ වුණු කෙනෙක්. ඉතිහාසයේ ඉතාමත් ඛේදජනක තත්ත්වයක් නිර්මාණය කරපු කාලවකවානුවක් තමයි 88 89 කියලා මම විශ්වාස කරන්නේ. 2000න් පස්සේ ඉපදුන කෙනෙක් හැටියට සහ ඒ කිට්ටුවේ ඉපදුන කෙනෙක් හැටියට
අපේ පරම්පරාවේ කට්ටිය කවුරුත් දයාපතිරණ කියනවා මං හිතන්නේ දන්නේ නැති කියලා. දන්න අය වුණත් ඒ දන්නේ මේ රිචඩ් ඩිසෝයිසා, විජය කුමාරතුංග, දයාපතිරණ. ඔය වගේ අර ඒ කාලේ භීෂණ සමයේ මිය ගිය නැත්නම් මරා දැමපු පුද්ගලයන් හැටියට. ඉතින් ඒගොල්ලන්ගේ ඉතිහාසය හෝ ඒගොල්ලෝ පෙනී හිටපු දේ සම්බන්ධව විවිධාකාර යථාර්ථයන් දැන් ඉන්න කට්ටිය ගොඩනගනවා. ඔබ දයාපතිරණත් එක්ක දේශපාලනය කරපු කෙනෙක්. ඔහු ගැන ඔබට මොන වගේ මතයක්ද තියෙන්නේ? දයාපතිරණ මට 82 83 වගේ කොළඹ විශ්වවිද්‍යාලයේදී හම්බෙන්නේ. ඔහු එතකොට විද්‍යාපීඨයේ ශිෂ්‍යෙක්. මගේ පැරලල් ඉයර් එකේමයි. ඔහු මාතර රාහුලෙන් ආවේ. දයාපතිරණ කොළඹ විශ්වවිද්‍යාලයට එන්නේ දේශපාලනය කරන්නට නෙවෙයි. ඔහු හොඳ ක්‍රිකට් ක්‍රීඩකෙක්, හොඳ ස්පිනර් කෙනෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉස්සරහට යන්න බලාගෙන තමයි කොළඹ විශ්වවිද්‍යාලය තෝරගන්නේ. නමුත් මොකක් හරි දෛවෝපගත සිද්ධියක් නිසා ඔහු දේශපාලනයට එනවා. එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමය ආරම්භ කරලා අවුරුද්දක් දෙකක්වත් නැහැ. එතකොට දීප්ති ළමා හේවා තමයි සභාපති වෙලා හිටියේ. ඊළඟ අවුරුද්දේ ස්වාධීන ශිෂ්‍ය සංගමය මහා ශිෂ්‍ය සංගම් නිලවරණයේදී පරාජය වෙනවා ජවිපේ සමාජවාදී ශිෂ්‍ය සංගමයට. ඒ ආරම්භ වෙච්ච අරගලය තමයි විශාල ව්‍යසනයක් දක්වා අන්තිමට යන්නේ. ඒකට හේතුව වෙන්නේ දැන් ස්වාධීන ශිෂ්‍ය සංගමය තුල හිටපු ගොඩක් අය විශ්වාස කළා පක්ෂ දේශපාලනයකින් තොරව ශිෂ්‍ය දේශපාලනය විශ්වවිද්‍යාලය තුල කළ යුතුයි කියන මතයේ හිටියා. අපිත් ඒ මතයේ හිටියා. නමුත් මං අද වෙනකොට ඒක කොයිතරම් මේ ශක්තිමත් මතයක්ද කියන ප්‍රශ්නාර්ථය මා තුලත් තියෙනවා. මොකද ඕනම තැනක දේශපාලනය කියන එක රටේ දේශපාලනයෙන් වියුක්ත කරලා කතා කිරීමේ හැකියාවක් නැහැ. ඒ රටේ දේශපාලනයත් එක්කම තමයි කතා කරන්න වෙන්නේ. එතෙන්දී පක්ෂ දේශපාලනයත් අදාළ වෙනවා. නමුත් අපි හිතුවා ස්වාධීන ශිෂ්‍ය සංගමය කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ වුණු නැති නිසා අපි ස්වාධීන ශිෂ්‍ය සංගමයත් එක්ක වැඩ කරන්න ඕනේ කියලා. නමුත් ස්වාධීන ශිෂ්‍ය සංගමය තුළ මාක්ස්වාදී ආස්ථානයක් තිබුණා. එයිනුත් මාක්ස්වාදී අධ්‍යයනයන් පිළිබඳව ගැඹුරු විග්‍රහයක් දයාගේ තිබ්බා. විශේෂයෙන්ම ඒ වකට උතුරේ බිහිවෙච්ච තරුණ කැරැල්ල ත්‍රස්තවාදයක් නෙවෙයි උතුරේ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය වෙනුවෙන් සටන් කිරීමක් කියන ලෙනින්ගේ ප්‍රවාදය මත පදනම් වෙලා තමා දයා දේශපාලනය කරේ. ඊට එරෙහිව කතා කරන සියලු දෙනාට විරුද්ධව නිර්දයව මතවාදී වශයෙන් පරාජය කිරීමේ හැකියාව ඒ දයාපතිරණ සහෝදරයා තුළ තිබ්බා. ඒක සම්භාව්‍ය මාක්ස්වාදයේම උපුටා දක්වමින් ඔහු ගොඩක් වෙලාවට වාද කිරීමේ හැකියාව තිබ්බා. මට මතකයි ඔහු එක අවස්ථාවක වික්‍රමබාහු සහෝදරයත් එක්ක විවාදයකට ගිහිල්ලා ඔහු මුණ ගැහෙන්න ගිහිල්ලා මේ ඒ දයාපතිරණ සහෝදරයන් මට කියපු කතාවක් වාසුයි බාහුයි සහෝදරවරු හම්බෙන්න කියලා බොහොම හොඳ මතවාදීමය වශයෙන් ලොකු වාදයක ගිහිල්ලා සාකච්ඡාවක් ගිය වෙලාවක මේ අවසාන අවස්ථාවේදී මේ වික්‍රමබාහු සහෝදරයා ඉංග්‍රීසියෙන් කතා කරාලු. එතෙන්දී දයාපතිරණ සහෝදරයාට ඉංග්‍රීසි බෑනේ. ඒ නිසා කිව්වේ මේ ඔහු කියපු දෙයක් තමයි මේ මචං මට ඉංග්‍රීසි එහෙම කතා කරන්න බෑනේ. එතෙන්දී විතරයි මම පොඩ්ඩක් හරි පස්සට ගියේ. නමුත් මතවාදී වශයෙන් ඔවුන් එක හැප්පෙන්න පුළුවන් දැනුමකින් සන්නද්ධ වෙච්ච පුද්ගලෙක්. දැන් ඔහු ඝාතනය වීම සම්බන්ධයෙන් අපි දන්නවා ඒක කවුරුත් ඇඟිල්ල දික් කරන්නේ ජවිපෙට තමයි ඇඟිල්ල දික් කරන්නේ. නමුත් ජවිපේ මොනම අවස්ථාවකදීවත් පිළිගන්නේ නැහැ වුන් ජනතා විමුක්ති පෙරමුණ කිසි අවස්ථාවක පිළිගන්නේ නැහැ දයාපතිරණ ඝාතනය කිරීම සම්බන්ධයෙන්. නමුත් අපි ඒ ශිෂ්‍ය දේශපාලනයේ හිටපු හැටියට සහ එවකට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ හැම කෙනෙක්ම දන්න දෙයක් දන්න සත්‍යය තමයි ඒ 88 89 කැරැල්ලේ පළවෙනි විශ්වවිද්‍යාල ශිෂ්‍යයා විදියට තමයි ඔහුව තමයි ඝාතනය වෙන්නේ. ඔහු ඇත්තටම මේ ගත්තාම ඒ මතවාදී වශයෙන් ගත්තාම හොඳ දක්ෂ ශිෂ්‍ය නායකයෙක්. දැන් ජවිපෙට යම්කිසි ගෞරවයක් තියෙන ශිෂ්‍ය නායකයෙක් තමයි අපි කවුරුත් දන්න පෙරදින විශ්වවිද්‍යාලයේ නිෂ්පි සහෝදරයා. ඔහුට ජවිපේ සහෝදරවරු සහ අපිත් අහලා තියෙන විදිහට බොහොම විශිෂ්ට ගණයේ තරුණ ශිෂ්‍ය නායකයෙක්. මම හිතන්නේ ඒ හා සමාන මේ පෞරුෂයක් තිබ්බ මේ ශිෂ්‍යයින් අතර ජනප්‍රිය සහ ශිෂ්‍යයින් වෙනුවෙන් සටන් කරන්න පුළුවන් විශාල මේ ශක්්‍යතාවයක් තිබ්බ සහෝදරයෙක් තමයි දයාපතිරණ කියන්නේ. නමුත් ඔහු අවසනාවන්ත ලෙස ඝාතනය වුණා. නිර්මල් රංජිත් සහෝදරයා කියනා වගේම
දැන් දයාපතිරණ කියන්නේ මේ empty signify එකක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් සංකේතාර්ථයක් ගත්තාම මේකේ කිසි තවදුරටත් බලයක් නැහැ. ඒක තවදුරටත් අපිට අහුවෙන සංකල්පයක් නෙවෙයි. ඔය එක්තරා කාලයක ශිෂ්‍ය දේශපාලනයේ යම්කිසි බලපෑමක් කළ හැකි ක්‍රියාවක නිරත වුණා. ඔහු ඉතිහාසයේ කරපු දේවල් වල වළංගුතාවයේ නැති වෙන්නේ නැහැ. ඔබ විශ්වවිද්‍යාල තුළ ඉන්න ඇද්දී ඔබගේ දේශපාලනයේ ජවිපට සමාන්තර නමුත් ඊටත් මදක් වෙනස් දේශපාලනයක්. අද වෙද්දී බලයට පත්වලා ඉන්නේ ජවිපේ හා සන්දානගත වෙච්ච ආණ්ඩුවක්. ඔවුන්ගේ දේශපාලනය ඔබ කොහොමද මේ මොහොතේ දකින්නේ? එවකට ජවිපිට මේ ජවිපේ මතවාදයට විරුද්ධ මතවාදයක් තමයි මගේ තිබ්බේ ඇත්ත වශයෙන්ම. අපි කවුරුත් අමතක කරන්න නරකයි මේ රටේ කැරලි දෙකකට සම්බන්ධ වෙච්ච ව්‍යාපාරයක කොටසක් තමයි අද බලයට පත් වෙලා ඉන්නේ. ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ ඔවුන්ට ප්‍රජාතාන්ත්‍ර විදිහට දේශපාලනයට නිරත වෙන්න බැරි එන්න බැහැයි කියලා එකක් නැහැ. මොකද උන් ඒක ඒ කැරලි අසාර්ථක වීම මත තමයි ඔවුන් ඊට පස්සේ මැතිවරණ වලට ඉදිරිපත් වෙලා දීර්ඝ සංවිධාන ශක්තියක් හදාගෙන ඇවිල්ලා තමයි ඔවුන් මේ ජයග්‍රහණය අත්පත් කරගත්තේ. ඒ වගේම ඔවුන්ට එක්තරා විදිහක අර කාලය දීපය දේශය කියන එක සියලු දේම හරියටම සෙට් වුණා මේ සැරේ මැතිවරණයේදී. මොකද රට බංකොලොත් වෙලා හිටපු ජනාධිපතිවරයෙක් අරගලයක් මගින් පළවා හැරලා විශාල ආර්ථික අර්බුදයකට රට වැටුණායින් පස්සේ මේ රටේ ජනතාව හිතුවා මේ මෙච්චර කාලයක් නිදහසෙන් පස්සේ මේ රටේ දේශපාලනය කරපු එක්තරා කොම්ප්‍රදෝරු පන්තියක් තවදුරටත් මේ රට පාලනය නොකළ යුතුයි. අපි වෙනත් පුද්ගලයෝ ටිකකට මේ බලය හුවමාරු කිරීම සුදුසුයි කියලා මේ රටේ ජනතාව හිතපු නිසා තමයි ඒ බලය පැවරීම සිද්ධ වෙලා තියෙන්නේ. දැන් එතෙන්දී දැන් අපි සාමාන්‍යයෙන් පොදු පිළිගත්ත මතයක් තමයි ජවිපේ කියන්නේ මාක්ස්ලීන්වාදී පක්ෂයක් කියලා. නමුත් මම ඒ ආස්ථානයේ ඉස්සර හිටියෙත් නැහැ, අදත් නැහැ. ඒ නිසා මේ දැන් ගොඩක් අය ප්‍රතිතර්කයක් විදිහට ගොඩනගනවානේ දැන් ඔයගොල්ලන්ගේ තිබිච්ච සමාජවාදීකෝ කියලා. ඇත්ත වශයෙන්ම දැන් ඉන්නේ මේ අපි කොහෙවත් කියන්න බෑ මේක සමාජවාදී රජයක් කියලා. නමුත් යම්කිසි විදිහක මහා ජනතාවට යම්කිසි සේවයක් කරන්න පුළුවන් සහ මහා ජනතාව වෙනුවෙන් යමක් කරන්න පුළුවන් ශක්්‍යතාවයක් ඇති නායකයෝ කීප දෙනෙක්ගේ සැදුම්ලත් රජයක් බිහි වෙලා තියෙනවා. විශේෂයෙන්ම එවුන් කියන සටන් පාඨය තමයි හැකිතරම් රජයේ වියදම් අඩු කරගෙන අපි කැපවීම කරලා යම්කිසි විදිහක සංවර්ධනයක් රටේ ගොඩනගා ගන්න අපි කැපවීමක් කරන්න ඕනේ කියන මතය ඉනගෙන උන් ඒක කරනවා. දැන් ඒ කිරීමේදී උන්ට භූ දේශපාලන තත්ත්වයන් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් ඔවුන් පෙර පැවති ආස්ථානයන් සියල්ල වෙනස් වෙලා තියෙනවා. ඔවුන් කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම සම්බන්ධයෙන් ඔවුන්ගේ දැඩි විරෝධතාවය අධිරාජ්‍යවාදීන්ගේ අතකොළු වලට රටපාවා දීමක් හැටියට තමයි ඔවුන් සැලකුවේ. නමුත් ඔවුන් අද එය අනුමත කරනවා. මොකද රට ඉතාමත් දරුණු ආර්ථික අගාධයකට වැටිලා තිබෙන්නේ. ඔවුන් දන්නවා මේ අවස්ථාවේදී විශාල අත්හැදීම් මේ රට ඇතුලේ කරන්න බෑ. ඒක කරොත් මේ රටේ ආර්ථික දේහයට ඒක මාරාන්තික තුවාලයක් වෙන බව ඔවුන් අවබෝධ කරගෙන තියෙනවා. ඔවුන්ට ඒ පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඔවුන් අවබෝධයකින් නැතුව රට පාලනය කරන බවක් මට පෙනෙන්නට නැහැ. නමුත් ඔවුන්ගේ තියෙන මේ නවකභාවය සහ දැකීම් මදභාවය සහ ඔවුන් මේ රාජ්‍යතාන්ත්‍රණය කියන එක මේ ඡන්දයෙන් පමණක් බලයට පත්වීම පමණක් නෙවෙයි ඊට පරිබාහිර වූ විශාල ව්‍යාපාර රැල්ලක් මාෆියාවක් ඒ සියලු දේවල් සමග තමයි ඔවුන් දේශපාලනය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔවුන් ඒ සියල්ල දැන් තමයි අවබෝධ කරගෙන ඉන්නේ. එහෙම අවබෝධ කරගෙන ඔවුන් මේ රට පාලනය කරගෙන ඉදිරියට යන බව පෙනෙනවා. මම අර කලින් කිව්වත් වගේ මම කිසිම අවස්ථාවක මේ හැම දෙයක් පිළිබඳව යම් ਵਿਚාරශීලී විදිහට බැලීමේ පුරුද්දක් මගේ තියෙනවා. ඔවුන්ගේ සාධනීය ලක්ෂණ වගේම නිෂේධනීය ලක්ෂණක් තියෙනවා මම නෑ කියන්නේ නෑ. නමුත් තාම බලයටපත් වෙලා වසරක්වත් ගෙවිලා නැහැ. මේ කාලය තුල වුන් අරගෙන තියෙන යම් යම් සාධනීය පියවර තියෙනවා. ඒ පිළිබඳව සතුටු වෙන්න පුළුවන්.
අපි අනාගතය පිළිබඳව අපිට තාම යම්කිසි අනාවැකියක් කියන්න බෑ. නමුත් මං හිතන්නේ යම්කිසි උවමනාවක් ඔවුන්ට මේ රටේ දේශපාලනයේ යම්කිසි හැරවුමක් කරන්න පුළුවන් බලවේගයක් හැටියට ඔවුන් පවතිනවා කියලා මගේ පොඩි විශ්වාසයක් තියෙනවා. තුවක් රඟපාපු චරිත අතුරෙන් වඩාත්ම ප්‍රිය කරන චරිතය කුමක්ද? ඒක හරියට මේ පවුලේ දරුවෝ පස් දෙනෙක් හිටියාම වැඩිම ආදරේ කාටද කියලා අහනවා වගේ ප්‍රශ්නයක්. එහෙමම කියන්න බෑ. කරපු හැම චරිතයක්ම යම්කිසි මහන්සි වීමකින් සහ ඒ ගැන අධ්‍යයනයකින් එක එක අධ්‍යක්ෂකයාගේ මෙහෙයවීම යටතේ වෙනත් ප්‍රස්තුතයන් යටතේ රඟපානකොට ඒ ලැබෙන අත්දැකීම විවිධ වූ අත්දැකීම්. එතකොට දැන් මගේ ජීවිතයේ අත්දැකීම් සහ මම මෙච්චර කාලයක් ඉගෙනගත්තු දේවල්, හදාරපු දේවල් සහ මට පරිසරයෙන් හම්බෙච්ච දේවල් මේ හැම එකක්ම එකට සංකලනය කිරීමෙන් තමයි චරිත නිර්මාණය වෙන්නේ. එතෙන්දී ඇත්තට මේක අමාරු ප්‍රශ්නයක්. නමුත් අපි කවුරුත් කියනා වගේ අර ප්‍රථම ප්‍රේමයේ වගේ ඉස්ලාම අපි මම විෂුවල් මීඩියා එකේ කරපු චරිතය තමයි දුමින්ද අද්දරේගේ නන්දසේනගේ චරිතය කියන එක. මේ මාධ්‍ය මොකක්ද සහ විෂුවල් මීඩියා එකකින් නිර්මාණයක් කරනකොට ඒකට හැඩගැහෙන්නේ කොහොමද? ඒ තාක්ෂණයට හැඩගැහෙන්නේ කොහොමද? සහ ඒ චරිතයට ලෑස්ති වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව විශාල අත්දැකීම් ගොන්නක් හම්බෙච්ච නිර්මාණයක් තමයි දුමින්ද අද්දරේ මගේ පළවෙනි චරිත නිරූපණය. මොකද ඒ වෙනකොට මම වේදිකා නාට්‍ය විතරයි රඟපාලා තිබ්බේ. විශේෂ මාධ්‍යයෙන් එහෙම නිර්මාණයකට දායක වෙලා තිබ්බේ නැහැ. ඊළඟට ඒ ලැබිච්ච පිටපත වුණත් තාමත් මේ සාරධර්ම පිටපතක්. ඒක ඒ දුමින්ද ආශ්‍රිතව හිටපු ගැමියන් සත්‍ය වශයෙන්ම මුහුණ දෙන යථාර්ථය යම්කිසි විදියකින් ප්‍රතිනිර්මාණය කිරීමක් ඒ නිර්මාණයේදී කරලා තිබ්බා. එතෙන්දී ඒ චරිතය තුලින් මම වහගත්ත දේවල් සහ මට ඒක නිර්මාණය කරපු විදිහ ගත්තාම ඒක මම කිසිම දවසක මට මේ අමතක කරන්න පුළුවන් චරිතයක් නෙවෙයි. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ මම ඊට පස්සේ කරපු චරිත නිර්මාණ එකක්වත් දෙවෙනියටපත් වෙනවා කියලා. ඒ හැම චරිතයක්ම මම විඳපු චරිත. දැන් දියකට පහන ටෙලිනාටිස් සරස්වති චරිතය, ඊට පස්සේ අනුරාධා චිත්‍රපටයේ රත්නය අයියා, සික්කා ටීම් වගේ ටෙලිනාට්‍යයක සික්කාගේ චරිතය. ඊළඟට දැන් මේ මෑතකදී මම රඟපාපු අමුතු දොස්තර නාට්‍යයේ සුවාරිස්ගේ චරිතය. ඒ හැම චරිතයක් තුළම යම්කිසි ආස්වාදයක් මම වින්දා. ඒ වගේම මම ඇත්ත වශයෙන්ම ආසාවෙන් කැමැත්තෙන් රඟපාපු චරිත කියලා කියන්න පුළුවන්. ලංකාවේ බොහෝමයක් රංගන ශිල්පීන් කොළඹ කේන්ද්‍රීයවයි ඔවුන්ගේ වෘත්ති ජීවිත ගොඩනගා ගත්තේ. නමුත් ඔබ කෑගල්ලේ කේන්ද්‍ර වුණ වෘත්තීය වශයෙන් නීතිඥවරයෙක්. ඇයි ඔබ පූර්ණ කාලීන රංගන ජීවිතයට ගියේ නැත්තේ? එකක් තමයි අපේ රටේ පූර්ණ කාලීනව කලාව කරන්න පුළුවන් සමාජ වටපිටාවක් දැන් උනත් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒකට අපි ශාස්ත්‍රයට ආපු 80 ගණන් වල 90 ගණන් වල ඒක මීටත් වැඩිය දැඩි විදිහට තිබ්බා. ඒක එකක්. මොකද මේ කලාව පමණක් කරලා ජීවත් වීමේ අරගලයේ කියන එක ජය ගන්න ලේසි වෙයි කියලා මට හිතුන්නේ නැහැ. අනික එහෙම කරනවා නම් අපිට චරිත තෝරගෙන බේරගෙන රඟපාන්න පුළුවන් වෙයි කියලා මම හිතුවෙත් නැහැ. එහෙම වුණොත් අපි වෘත්තීය රංගන ශිල්පියෙක් වුණොත් මට බොහෝ වෙලාවට සෑම චරිතයක්ම මගේ කැමැත්ත අකමැත්තකින් තොරව තෝරගන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට මේ අවස්ථාව අනුව එළදැන්වීම වලට යන්න සිද්ධ වෙන්න තිබ්බා. ඒ වගේ දේවල් වලට යොමු වෙන්න තිබ්බා. ඒ කියන්නේ මොකද ජීවත් වෙනවා කියන එකත් කරන්න වෙනවනේ. එහෙම නැතුව කලාව විතරක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරේ නැහැ. ඒ නිසා මම වෙන වෘත්තියක් තෝරගත්තේ. ඒකට හේතුව තමයි ඒ වෘත්තිය කරන ගමන් මට ලැබෙන චරිත සහ මං ගැන මගේ නිර්මාණ හැකියාව සහ ශක්්‍යතාව මගේ රංගනයේ ශක්්‍යතාවයන් අවබෝධ කරගන්න අධ්‍යක්ෂකවරු ඒ පිටපත් වලට අනුව මාව තෝරගනී කියන විශ්වාසය
සහ මට ඒකට අවස්ථාව ලැබේ කියන විශ්වාසය තියාගෙන තමයි මම නිර්මාණවලට දායක වුණේ. ඉතින් වර්තමානයේ වෙනකොටත් යම් පමණකට ඒක මේ සාර්ථක වෙලා තියෙනවා. නමුත් අපේ ගොඩාක් නිර්මාණකරුවන්ට මේ ඔය ප්‍රශ්නේ බලපානවා. මොකද ඒ නිර්මාණ වලින්ම විතරක් කලාවෙන් විතරක් ජීවත් වෙන බොහෝ නිර්මාණකරුවන් බොහොම ඊටමත් අසරණ තත්ත්වයේ ඉන්නේ ගොඩක් වෙලාවට. මොකද ඔවුන්ගේ ජීවිතයේ අවසාන කාලෙදි වගේ වෙනකොට තමන්ව නඩත්තු කරගන්න සහ තමන්ගේ අමුදරුවන් පෝෂණය කරගන්න වගේ ප්‍රශ්නවලදී ඔවුන් ඊටමත් දැඩි ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන මට්ටමට පත්වෙච්ච බවට අපිට ඉතිහාසයේ ඕන තරම් සාක්ෂි තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා මේ මට යම්කිසි කාලයක් ලබා ගන්න පුළුවන් මම වෘත්තීය වශයෙන් කරේ නැත්නම් මට චරිත තෝර බේර ගන්න පුළුවන්. ඊළඟට එක චරිතයක් කරලා තව චරිතයක් කරන්න මට අත්දැකීම් එක්කාසු කරගන්න ඒ ගැන වෙන දේවල් ගැන අධ්‍යයනය කරන්න සහ ඒ වගේ පොඩි වෙනසක් කරගන්නත් පුළුවන් කියලා හිතිච්ච නිසා මම පූර්ණකාලීනව කලාව මම තෝරගත්තේ නැහැ. සමහරක් රංගන ශිල්පීන් ඉන්නවා ඔවුන් බොහෝ විට රංගපාන්නේ එකම විදිහක චරිත. උදාහරණයක් ගත්තොත් එහෙනම් ලංකාවේ ඩොමී ජයවර්ධන ගොඩාක් රංගපෑවේ දුෂ්ටයාගේ චරිතය. ඔබ වුණත් සමහර නිර්මාණ කිහිපයක ඇරෙන්න ගොඩක් නිර්මාණ රංගපෑවේ සහාය චරිත. ඒක ගොඩක් අද්භූත සහ গুপ্ত චරිත. අපි ඔක ඉංග්‍රීසියෙන් කියනවා ටයිප් කාස්ටිං කියලා. ඔබ හිතනවද ඔබ ඒ විදිහකට චරිතාංග නළුවෙක් නොවි යම් විදිහකට රාමුගත වුණා කියලා සහ ඔහෙම හිතනවා නම් ඇයි එහෙම වුනේ? නෑ මම ඔය ටයිප් කාස්ට් කියන එකේදී ඔය රාමුගත වුණා කියන එක මම පිළිගන්නේ නැහැ. නමුත් එක්තරා විදිහකට එක හා සමාන වගේ චරිත ලැබුණා කියන එකේ යම්කිසි ඒ කියන කතාවේ යම්කිසි සත්‍යතාවයක් තියෙනවා කියලා මමත් විශ්වාස කරනවා. නමුත් එහෙම දැන් ඒ ලැබුච්ච චරිත වුණත් මම අර ගොඩාක් හම්බුණු චරිත යම්කිසි පීඩනයකටපත් වෙච්ච චරිත වගේ දේවල් තිබ්බා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම දැන් ආරක්ෂක නිලධාරියෙක්ගේ චරිතයක් විදිහට ගත්තාම දැන් සික්කා ටීම් එකෙත් මම ආරක්ෂක නිලධාරියෙක්ගේ චරිතයක් කරන්නේ. දැන් හඳගමගේ ඉනියවෙන් චිත්‍රපටියේ මම කරන්නේත් ආරක්ෂක නිලධාරියෙක්ගේ චරිත. නමුත් වෘත්තීයෙන් ඒ ආරක්ෂක නිලධාරියෙක් වුණාට ඒ චරිත දෙකේ ලොකු වෙනසක් තියෙනවා. දැන් ඉනියවන් චිත්‍රපටියේ ඉන්න ආරක්ෂක නිලධාරියා බොහොම ඇත්ත වශයෙන්ම අර යුද්ධයෙන් පස්සේ යාපනයේ ජීවත් වෙන බොහොම මේ පරාජිත චරිතයක්. දැන් සික්කා ටීම් එකේ ආරක්ෂක නිලධාරියාගේ චරිතය එහෙම නෙවෙයි. ඒත් ඔහු උතුරේ ඉඳන් දකුණට ඇවිල්ලා තමන්ගේ එකම පුතා ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට බොහොම හොඳට ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඔහු ක්‍රීඩාවෙන් ඉස්සරහට ගෙනියන්න යම්කිසි අපේක්ෂාවක් තියාගෙන ඒ වෙනුවෙන්ම කොළඹට ඇවිල්ලා ආරක්ෂක නිලධාරී තනතුරේ රාජකාරියක් කරන ඊට වැඩිය පොඩ්ඩක් අර තමන්ගේ අරමුණ ජයග්‍රහණය කරන්න යන පියෙකුගේ චරිතයක් තියෙන. ඒ නිසා අර එකම චරිත ලක්ෂණ තිබ්බට ඒවා යම් යම් මේ සුළු මේ වෙනස්කම් පිටපත්වල තිබ්බා. ඊට සියුම් වෙනස්කම් තිබ්බා. ඒක නළුවෙකුට මේ තලු මර රස විඳින්න පුළුවන් චරිත. ඒවා මේ මට නළුවෙක් විදියට ඒවා ඉගෙන ගන්නත් තිබිච්ච චරිත. ඒ වගේ මේ චරිත තිබුණා. දැන් අනිකුත් ඒවාත් ළඟ ඊටමත් අර එකම ටිපිකල් ගතියක් තිබුණේ නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම දැන් ඔය මොකක්ද දැන් මම මෑතකදී තමයි ඔය අමුතු දොස්තර එකේ මම රංගපාපු චරිතය සම්පූර්ණයෙන්ම හාත්පසින්ම වෙනස් චරිතයක්. මම මෙච්චර කල් කරාට වැඩිය ඒක දැන් මට ප්‍රේක්ෂකයෝ හම්බුනහම වුණත් ඒ ලැබෙන ප්‍රතිචාර වලින් මට තේරෙනවා මම මෙච්චර කල් කරපු චරිත වලට වැඩිය ප්‍රේක්ෂකයින් අතර යම්කිසි ප්‍රසාදයක් දිනාගත්ත චරිතයක් හැටියට නිරූපණය කරපු බවක් මට හැඟෙනවා. ඒ අරින්න මම අර සම්පූර්ණයෙන්ම ඒ වගේමම චරිත කරා කියලා මට විශ්වාස කරන්නේ. අනික දැන් ලංකාවේ වුණත් එක චරිතයක් කරායින් පස්සේ අධ්‍යක්ෂකවරු හිතනවා මෙන්න මේ චරිතයට මෙයා හොඳයි කියන එක තමයි තීරණය කරගෙන චරිතවලට ගන්නවා. දැන් අපි දන්නවා විදේශ රටවල දැන් අපේ සමහර නිර්මාණවල කාස්ටිං ඩිරෙක්ටර් කෙනෙක් වෙනම ඉන්නවා. ඒ කියන්නේ නළුනියන් තෝරගන්න වෙනම අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා. අධ්‍යක්ෂකවරයා නෙවෙයි තෝරගන්නේ. ඉතින් එහෙම එකක් අපේ නෑ. අපි දැන් ගොඩක් වෙලාවට චරිතවලට නළුව තෝරගන්නේ කලින් නිර්මාණ දිහා බලලා. මෙන්න මේකට මෙයා හොඳයි, මේ හාමුදුරුවෝ නම් මෙයා හොඳයි, දුෂ්ටයාට මෙයා හොඳයි, මේ වයසක එක්කෙනෙකුට මෙයා හොඳයි කියලා එහෙම එකක් තියෙනවා.
මම හිතන්නේ ඒකෙන් නළු නිලියන්ට යම්කිසි අසාධාරණයක් වෙනවා කියලාත් මම හිතනවා. නමුත් එහෙම නොවි රංගපාන්න උනත් වෙන වෙන විවිධ චරිත ලැබෙනවා නම් කරන්න ඕනම රංගන ශිල්පියෙක් ආසාවෙන් ඉන්නවා. දැන් මම හිතන්නේ ඩොමිනී ජයවර්ධනත් මට මතකයි දුෂ්ටයා වගේම පෙම්වතාගේ චරිත කරපු චිත්‍රපටිත් තිබ්බා ඩොමිනීගේ මුල් කාලේ චිත්‍රපටිවල. එහෙම බලනකොට ඉතින් විවිධ හැඩතල තියෙන නිර්මාණ වලට දායක වෙන්න නළුවෙකුට ලැබෙනවා නම් ඔහුගේ රංගකාරිය වඩා සාර්ථක කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මෑතකදී ආපු අමුතු දොස්තර කියන නාට්‍යයේදී ඔබ කරපු චරිතය සෑහෙන්න අපි කියනවා වෛරල් වුණා. කොටින්ම සමාජ ජාලාවල ඒ චරිතයෙන් හදපු මීම් පවා අපිට දක්නට ලැබුණා. ඉතින් මම කාලයකට පස්සේ ඔබ කරපු චරිතයක් විශාල වශයෙන් ජනප්‍රිය සංස්කෘතිය ඇතුළත් වෙච්ච අවස්ථාවක් මේක. ඔබ ඒ චරිතය සහ ඒ චරිතයට හම්බ වෙච්ච ජනප්‍රියභාවය කොහොමද දකින්නේ? ඒ අමුතු දොස්තරට මට මේ නිර්මාණයට ආරාධනා කළායින් පස්සේ ඒ පිටපත ලැබුණායින් පස්සේ මම නිකන් විහිළුවට වගේත් කිව්වා මේ ටයි කෝට් ඇඳපු චරිතයක් මට ලැබුණාමද කොහෙද කියලා. අර කලින් ප්‍රශ්නෙත් මතක් වෙනවා. මේ මං ඇහුවා මේ සමන් කෝරළගේගෙන් මේ එතකොට ටයි එකකුත් දාලා මාව චරිතයකට ගත්තා නේද මේ පොඩ්ඩක් උසස් වීමකුත් දීලා කියලා. මොකද ඒ චරිතය ඇත්තටම ටිකක් වෙනස් චරිතයක්. අපි මෙච්චර කාලයක් වැඩි කාටවත් අත්දකින්න ලැබුණේ නැති. නමුත් මගේ ජීවිත කාලේ නම් සාමාන්‍යයෙන් ඉහළ මේ දූරාවලියේ චරිත දැකලා තියෙනවා. විශේෂයෙන්ම විනිශ්චයකාරවරු වගේ අපි දැකලා තියෙනවානේ. සමහරු යම් යම් ප්‍රශ්න වලට රියැක්ට් කරන විදිය, ඒවට ප්‍රතිචාර දක්වන විදිය මේ ටිකක් වෙනස්. ඒගොල්ලන්ගේ පොඩි වෙනස්කමක් තිබ්බා. සමහරු මට හම්බෙලා තියෙනවා මේ සාහිත්‍ය කලාව හොඳට ඇසුරු කරලා පොතපත කියවලා මේ තමන්ගේ රාජකාරියේදී පවා මේ ඒවා පාවිච්චි කරපු මිනිස්සු හිටියා. ඊළඟට තමන්ට රාජකාරියේ දෙන ප්‍රශ්න වලට මුහුණ දෙන විදිය, ඒවට විසඳුම් දෙන විදිය ටිකක් වෙනස් වෙච්ච මිනිස්සු මට හම්බෙලා තිබ්බා. රජයේ සේවයේ වුණත්. ඉතින් මේක ඒ වගේ චරිතයක්. මේකෙත් දැන් සුවාරිස් වුණත් ෂේක්ස්පියර් නාට්‍ය කරපු පොඩ්ඩක් අර ද්විභාෂා උගතෙක් කියන එක පේනවා. දැන් වර්තමානයේ වෙනකොට ඇති වෙන මේ අර්බුද ඔක්කොමත් එක්ක මේ ડોક્ટર චාපව බේරගෙන, ඒ කියන්නේ ડોક્ટર චාප කරන්නේ බොහොම මේ ඉදිරිගාමී වැඩපිළිවෙලක්. විශේෂයෙන්ම ලෙඩ්ඩු වෙනුවෙන් ලොකු රාජකාරියක් කරන වෛද්‍යවරයෙක් හැටියට පරිපාලනය විසින් ඒ වගේ වෛද්‍යවරු රැකගන්නේ කොහොමද කියන අරගලයට යම් කිසි විදියක උදව්වක් උපකාරයක් වෙන විදිහේ චරිතයක්. ඊට පස්සේ ඔහු පෞද්ගලික ජීවිතය ගත්තාම අවිවාහක තැනැත්තෙක්. ඔහුට අහම්බෙන් තමා මද්දලේන හම්බ වෙන්නේ. ඇය විවාහ වෙලා ඉඳලා ස්වාමි පුරුෂයා මැරිච්ච. ඇයත් ටිකක් වෙනස් චරිතයක්. ඉතින් ඒ නිසාමයි ඔවුන් දෙදෙනා අතර යම් කිසි විදිහක ප්‍රේමයක් හටගන්නේ. ඉතින් ඒවා ඇත්තටම මේ අලුත් අත්දැකීමක් සහ ඒවා මේ නිර්මාණයකට හරි පොඩි බියුටි එකක් ගේන ලක්ෂණයක්. ඉතින් ඒ නිසා ඒ ඔක්කොමත් එක්ක ගත්තාම ඒ චරිතය ඇත්තටම මේ මම කරපු චරිතත් එක්ක ගත්තාම බොහොම සැහැල්ලුවෙන් සහ බොහොම ආසාවෙන් නිර්මාණය කරගන්න හම්බෙච්ච චරිතයක් හැටියට මම තාමත් විශ්වාස කරනවා. මේක හින්දා වෙන්න ඇති ගොඩාක් ප්‍රේක්ෂකයෝ ඒක වැළඳගත්තේ. ඒක පිටපතින්ම හොඳට නිර්මාණය වෙලා තිබ්බා. සුසිත් විජේමුනිගේ පිටපත. ඔහු ඒ චරිතය හොඳට නිර්මාණය කරලා තිබ්බා. ඒකත් එක හේතුවක් වෙන්න ඇති මේ නිර්මාණය මේ ජනප්‍රිය වෙන්න සහ පොදු ප්‍රේක්ෂකයෝ අතර මේ කතා බහට ලක් වෙන්න.